ගෙදරින් බැනුම් අහන්න නැති අනන්ත ප්‍රමාණ. ගමේ මිනිස්සුන්ගේ පවා බැනුම් අහන්න නැති. මොකද්ද කරන්නේ රස්සාවක් කරන්නේ නැද්ද මොකද්ද කියන දේවල්. හැබැයි මං හිතන්නේ අර හැමදේමයි කාලයත් එක්ක වයසට යන්න තමයි හැම දෙයක්ම ඔළුවට එන්නේ. ඉතින් මම හිතන්නේ ජොබ් එකක් කරන්න ඕනේ කියලා හිතුනේ මට අවුරුදු 18 වගේ වෙද්දි. උසස් පෙළ ඉවරච්ච ගමන් මට. ඔව් මම සාමාන්‍ය පෙළින් නවතිනවා මම. අපේ පවුලේ 4 දෙනෙක් අර මං කියනවා වගේ. හැබැයි මං දොස් කියන්නේ නැහැ මට ඉගෙන ගන්න බැරි වෙච්ච එකට මගේ අම්මටයි තාත්තටයි ඒක මටම දොස් කියාගන්නේ. ජීවිතේ මම මොකක් හරි ආපස්සට හරවන්න තියෙනවා නම් එකම දේ ආපස්සට හරවන්නේ ඉගෙන ගන්න කියන එක. මම අදත් කියන්නේ කවුරු හරි මේ ඉන්ටර්විව් එක බලනවා නම් ජීවිතේ අංක එක තියාගන්න ඉගෙනීම ඊට පස්සේ තමයි අනිත් දේවල් තියාගන්න. මොන දේ ජීවිතේ ඇචීව් කරා අර ඉගෙනීම කියන දේ තියෙනවා නම් ඒකයි වෙනම ලෙවල් එකක්. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ මම පිටිපස්සේ පෙළේ ඉඳලා දැන් ඉන්නේ මෙතනයි කියලා ඒක නෙමෙයි ඇත්ත ජීවිතේ ඉගෙන ගන්න ඕනේ දේවල්. ඉගෙනීම නැතුව මං හිතන්නේ ඉස්සරහට යන එක සෑහෙන්න අමාරුයි. මම අදටත් YouTube එකේ තියෙන සර්ලගේ වීඩියෝස් බලනවා අදටත්. මට කරගන්න බැරි වෙච්ච දේවල් මං ඒ හරහා කරගන්නවා. මම අනාගතේ ඉන්න අයට කියන්නේ ඉගෙනීම අංක 1ට තියාගන්න අනිත් දේවල් අංක 2ට තියාගන්න.